ටෙෆ් මට මේ වීකෙන්ඩ් එකේ තියෙන බුෆේ එක බලන්න පුළුවන්ද පාරෝ එකේ? ඔව් එන්න පුළුවන්. යම් බලන්න පාරෝ එකේ බුෆේ එක. සැටර්ඩේ ලන්ච් බුෆේ එකක් යන්නේ. ඔව් දැන් මෙතන උඩට ගියොත් වෙඩින් හෝල් නේ. මේක වෙඩින් හෝල් බුෆේ එකට යන්නේ මේ පැත්තේ. මේ පැත්තෙන් එන්න. හරි. බුෆේ එකට යන්න ඔයා. මේ තමයි පාකින් ඒරියා එක නේද? ඔව් මේ පාකින් ඒරියා එක. ඔව් මෙතන ඕන තරම් වාහන පාක් කරගන්න ඉඩ තියෙනවා නේ. ඉඩ තියෙන වාහන 500ක් වුණා පාක් කරන්න පුළුවන්. එහාට යනකොට තියෙනවා අපේ එන ගෙස්ට්ලාට මෙතනින් වාහනේ පාක් කරලා මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. යන්න බලන්න ඇතුළට. ලස්සන ලොකේෂන් එකක් තියෙනවා ෆොටෝස් ගන්න පුළුවන් නේද ජේ? අනිවාර්යෙන්. මෙතන ලස්සන ෆිෂ් පොන්ඩ් එකක් තියෙනවා. හරි මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක නේ. ඔව් මේ මේන් එන්ට්‍රන්ස් එක. මේ තමයි රිසෙප්ෂන් එක. ඔව් මේ ෆ්‍රන්ට් ඔෆිස් එකේ මේ ඉන්නේ නයිස් ලේඩි කෙනෙක්. කොහමද? හරි. ගොඩක් කෙස්ලා ඇවිල්ලා ඉන්න දවසක්. ඔව් අද ගොඩක් කෙස්ලා ඉන්නවා. ඉතින් අපි බලමුද chef මොනවද අද ස්පෙෂලි තියෙන්නේ කියලා වීකෙන්ඩ් බුෆේ එකට. ඔව් මම වට එක්ස්ප්ලেইন කරන්නම්. අපි පටන් ගමු මෙන්න මෙතන බ්‍රෙඩ් ඇන්ඩ් බටර් තියෙනවා වෙනදා වගේම. එතකොට tom yum soup එකක් තියෙනවා ස්පයිසි. tom yum soup medium spicy. රස පාටයි. ඔව් බීලම් බලන්න ඕන වෙනස ඔයගොල්ලන්. අම්මෝ ගොඩක් තියෙනවා නේද මෙතන varieties. ඔව් මේ රෂියන් සලාඩ් එක මෙතන තියෙනවා. රෂියන් සලාඩ්. මේ මොනවද? මේ කුස්කුස් සලාඩ් එකක්. කුස්කුස් සලාඩ්. අතරම ටිකක් අමුතුම එකක් නේ. ඔව් මේ හවයින් කොස්ලෝ එකක්. හවයින් කොස්ලෝ. චිකන් සලාමි එකක් තියෙනවා. චිකන් සලාමි රස පාටයි. ඔව් වෙජිටබල් ටෙරේනි එකක් තියෙනවා මෙතන. කැරට් තියෙනවා. එතකොට කර්ඩ් තියෙනවා. මින්ට්. බීට්‍රූට් සලාඩ් එකක් තියෙනවා. මේක සලාඩ් නිසුවා සලාඩ් එකක්. මේ කෝප් සලාඩ් එක. new baby potato salad. දැන් chef මේ ගොඩක් අය අහලා තිබුණා දැන් බුෆේ එකට ආවට පස්සේ ඉස්සලම ඇයි සුප් එකක් ගන්න ඕනේ ඇයි සලාඩ් කෝන් එකට එන්න ඕනේ නිකන් ඒ ගැන පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරොත් කෙනෙක්ට බුෆේ එකක් එක්ස්පීරියන්ස් කරලා නැති කෙනෙක්ට ඔව් මොකක්ද අපි කියන්නේ ඉස්සලම කොතනින්ද පටන් ගන්න ඕනේ? ඔය ඉස්සලම පටන් ගන්න ඕන සාමාන්‍යයෙන් බ්‍රෙඩ් ඇන්ඩ් බටර් සුප් එක ඊට පස්සේ සලාඩ් එකකින් යන්න ඕන අපි. ඉතින් තමයි ස්ටාර්ට් කරන්නේ. ඔව් ස්ටාර්ට් කරන්නේ ඇපිටයිසර් සලාඩ් කෝන් එකට එනවා. ඔව් මොනවද chef මේ තියෙන ටිකක්? මේ තියෙන්නේ චිකන් ගැලන්ටයින් එක. මේ තියෙන්නේ මේ කෝප් සලාඩ් එකක් මේ තියෙන්නේ. හවයින් කොස්ලෝ සලාඩ් එක. මේ මොනවද? මේ variety of sushi. So Japanese. ඔව්. four kind of sushi තියෙනවා මෙතන. මේ ජපනිස් රසටම සුසි කන්න පුළුවන්. ඔව් ඔව්. එන්න පාරකට මෙන්න ඕන ඔයගොල්ලෝ ඉතින් අඩු මුදලකට වටිනා බුෆේ එකට ඕන කෙනෙක්ට එන්න පුළුවන් නේද? ඔව් ඕන කෙනෙකුට එන්න පුළුවන්. මේ බීට්‍රූට් සලාඩ් එකක්. රෂියන් සලාඩ් එකක්. බීෆ් සලාමි හෝම්මේඩ් බීෆ් සලාමි මේක. ඒ කියන්නේ මේ බීෆ් අයිටම් එක. බීෆ් අයිටම් එක අපි මේ අපි ස්ටාප් එකම හදන එකක්. new baby potato salad. fresh garden salad එකක්. දැන් මෙහෙට එන ඕනම කෙනෙක්ට chef ලගෙන් මේ කෑම ගැන අහගන්න පුළුවන්ද? පුළුවන් ඕන කෙනෙකුට පුළුවන්. ඕනේ 24 hours අපි ඕන ඉන්නවා. තරම් කෑම කන්නත් පුළුවන්. ඕන තරම් කන්න අන්ලිමිටඩ් මොකද කරන්නේ? ඒ වුණොත් බඩ පිරෙන්න මොකද හරි මෙතන තියෙන කෝණ එක මොකක්ද මේ chef? මෙතන තියෙන්නේ සිම්පල් සලාඩ් තියෙන්නේ ගෙස්ට් ඔයාලට කෑම හදාන කන්න පුළුවන්. මේ සලාඩ් වලට ඔව් හදාන කන්න පුළුවන් ගෙස්ට් ඔයාලට මුන්දියක් හදා මෙයා ඒක තමයි මේන් ඩිෂ් මෙතන. මේන් කෝස් යන්නේ මෙතන පටන් ගන්න. බුෆේ එකේ මෙතන ඉඳලා එහාට ගෙරුවටම මේන් කෝස් යන්නේ. හරි. මොනවද chef අද තියෙන්නේ? මෙතන තියෙනවා චිකන් බිරියානි එකක් තියෙනවා. චිකන් බිරියානි. ඒ ඉන්දියන් ටේස්ට් එකටම ඒ ටේස්ට් එකම තියෙනවා. ඕකම කාලා බලන්නම මොන ඇයිලා වෙනස ඕගොල්ලෝ. මෙතන එග් ෆ්‍රයිඩ් රයිස් එකක් තියෙනවා. එග් ෆ්‍රයිඩ් රයිස් එකක්. yes. මේ පාස්තා බොලෝනයිස් එකක්. මේක මොකද්ද කන්ට්‍රි එක සාමාන්‍ය ඉතාලියන්. මේක ඉතාලියන් ඩිෂ් එකක්. ස්පැගටි අල් දන්තේ. ස්පැගටි අල් දන්තේ. ක්‍රීමි සෝස් එක ගහලා තියෙන්නේ. ෆිෂ් ස්ටූ එකක් තියෙනවා මෙතන. ඒ වගේම චිකන් රෙඩ් කරි එකක් තියෙනවා මෙතන. තායි ෆිෂ් කරි එකක් තියෙනවා.
sweet and sour chicken. මේක Chinese brinjal. චයිනීස් ක්‍රම Chinese brinjal එක. මේක cauliflower Manchurian. Mixed vegetable curry එකක් තියෙනවා. Boiled vegetables තියෙනවා මෙතන. මේක grilled fish with garlic butter sauce. මේක grilled chicken with pineapple salsa. මොකද චෙෆ් මේ තියෙන්නේ Crab, legume crab. Singapore kill crab මේක. ක්‍රැබ් තමයි මේ තියෙන්නේ ඔව්. සිංගප්පූරු ස්ටයිල් එකට හදලා හදලා තියෙන්නේ. වාව් ඔව්. පෝක් කරි එකක් නේද දැක්කම වඩ පිරෙනොයි. බ්ලැක් පෝක් කරි එකක්ද ඔව්. මේ ගෙදර පෝක් හදා කන අයට මෙහෙට આવොත් මොකද අන්ලිමිටඩ් කන්න පුළුවන් නේ අන්ලිමිටඩ් ගන්න පුළුවන් කෙනෙකුට ගෙදර අම්මා හදනවා වගේ තමයි පිරිස් අපි හදාන්නේ කෑම මෙතන. ඔයගොල්ලෝ බලන්න. පිළිසුදුව හොඳටම කෑම ගන්න පුළුවන් ඔව්. මෙතන කෝන එක මේ රයිස් ඇන්ඩ් කාරි කෝන ඔයගොල්ලෝ මේ පපට් තියෙනවා. ප්ලේන් රයිස් තියෙනවා බාස්මති රයිස්. දාල් කරි තියෙනවා. ෆ්‍රයිස් චිලි, මැංගෝ චට්නි, මැලේ පිකල්. මෙතන යනවා ස්පෙෂල් පීස් එකක් හැමදාම අපි අන්ලිමිටඩ් කන්න පුළුවන් ඔයගලන්ට බුෆේ එකට ඉන්ටරැක්ට් ඉවලට පේන ඇති බුෆේ එකේ හා කෙලවර ඉඳලා මෙහා කෙලවරට වෙනකන් ඇවිල්ලා තියෙන දැන් මේ මැද හරිය ඉන්නේ තව අපිට තව යන්න පැත්තක් තියෙනවා එහා පැත්තට මෙතන මොකද්ද චෙෆ් වෙන්නේ මෙතන ප්‍රෝන් ටෙම්පුරා එකක් යන්නේ. අහහ මෙතන යනවා ග්‍රිල්ඩ් සීෆුඩ් ග්‍රිල් අයිටම්ස්. කලමාරි යනවා, ප්‍රෝන්ස් යනවා, ෆිෂ් යනවා. මේ ෆ්‍රෙෂ් පිට තියෙන්නේ නේ ඔක්කොම ෆ්‍රෙෂ්. නිගම්බු ෆ්‍රෙෂ් Marketing මාකට් එකේ නව මාළු තියෙන උතන. ඉතින් පාරෝ එකේ වීකෙන්ඩ් තියෙන බුෆේ එකට ආවොත් අන්ලිමිටඩ් බුෆේ එකට ආවොත් ඔයාලට මේ හැම දෙයක්ම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා දවල් 12 ඉඳලා 3 වෙනකම් තියෙනවා ලන්ච් බුෆේ එක. ඉතින් ඔයාලට පාරෝ එකට එන්න පුළුවන්. ඉතින් ඔයාලත් සෙනසුරාදා සහ ඉරිදා සති අන්තයේ නිට්ටඹුව පාරෝ හොටෙල් එකට ආවොත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඉතින් මේ අන්ලිමිටඩ් බුෆේ එක තියෙන්නේ සෙනසුරාදා සහ ඉරිදා. ලන්ච් බුෆේ එක තියෙන දවල් 12 ඉඳලා හවස 3 වෙනකම්. ඒ වගේම ඩිනර් බුෆේ එක තියෙනවා හවස 7 ඉඳලා රෑ 10 වෙනකම්. ඉතින් සෙනසුරාදා ඉරිදා යමතක නොකර පාරෝ එකේ අන්ලිමිටඩ් බුෆේ එකට ඔයාලත් එන්න.